අයිබෝවන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආව වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආව වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ බස්නාහිර පළාතට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල පස්යාල පාරේ තියෙන අනර්ගීඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංකාරස්ථිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම අනර්ග ඉඩම ප්‍රධාන පාරකට මුහුණලා ඇති බැවින් සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නිර්වුල් ඔප්පු සහ සියලුම නීතිමය ලීකවිලිද සහිත මෙම අනර්ග ඉඩම පර්චස් 31කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද පොල් සහ කෙසෙල් වැනි අතුරු භෝගයන්ද මෙම අනර්ග ඉඩම සතුව පවතිනවා. නාගරික පහසුකම් වලටද ආසන්න වෙති මෙම අනර්ග ඉඩමේ සිට අත්තනගල්ලට කිලෝමීටර් 3ක්ද පස්යාලට කිලෝමීටර් 4ක්ද නිට්ටඹුවට කිලෝමීටර් 8ක්ද මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ හා මීරිගම අධිවේගී පිවිසුමටද ආසන්න දුර සීමාවක් පවතිනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල් සාප්පු සංකීර්ණ සුපිරිවෙළඳසැල් බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ග ඉඩමේදලා පවතිනවා. ඉතින් යාළුවනේ සියලු පහසුකම් සපිරි මේ සුපිරි ඉඩමෙහි පර්චස් එකක් 5,65,000ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන සිටින අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. අත්තනගල්ල පස්යාල ප්‍රධාන පාරට මුහුණලා ඇති මේ අනර්ග ඉඩම මිලදී ගන්නවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් යාළුවේ නාගරික පහසුකම් වලට ආසන්නව නිස්කලංක පරිසරයක ඇති මේ අනර්ග ඉඩම ඔයා මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවිසිත කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මෙන්න මේ වීඩියෝ එකක් අරගෙන ඔයාලට එනකන් අදට නවතිනවා. ගිහිල්ලා එන්නම්. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.